බෙදනවද? ඈ? මොනවද බෙදන්නේ? බෙද මාත්‍යා බේ දෙනවද කියලා ඇහුවේ. බේ දෙනවද කියලා. ඈ? ඔබ මෙච්චර වෙලා දඟලුවේ ඕක කියන්නද? වාඩි වයන් උතන. හරි බෙද මාත්‍යා. මාත්‍යා මේකයි ප්‍රශ්නේ. මේකයි මේ මම දත් මදිනකොට මට කන්න බෑනේ මේ අමුතු තිත්තාවක් කියනවනේ. ඊට පස්සේ තව එකක් තියෙනවා දත් මදින්න තිතියම ගඳ ගහනවා. ඒකට මොකක් හරි විසඳුමක් තියෙනවද දෙන්න වේද මහත්තයා? ඒකට ඕකට තියෙනවා හොඳ විසඳුමක්. දෙන්නම් කෝකට. වරෙන් ඉඳගන්න. පාරම්පරික වෙදකම. මරාලයක් වගේ අලංකි වෙනවා. මට ගැහුවා මම බ්‍රේක් එකක් දාන්න නාවේ. ආයෙත් වාඩි වෙනවා. පෙන්නනවා මේ කොතනද මේ පාර වැදිලා තියන්නේ කියලා. කොහෙද මිනිස්සු මේ නයික් ගහපු එක? ඒක දාන්න එක නගුලක් කරන්න බෑ. අරන් අපෙන්නේ අපි යනතා. වෙද මාත්‍යා. වාඩි වෙනවා වෙද මාත්‍යා. වෙද මහත්තයා මේකයි ප්‍රශ්නේ. මට බස් එකේ යනකොට නිින්ද යනවානේ. හරි ළමයෝ. අපිත් ඉතින් යනකොට නිින්ද යනවා තමයි. ඕක ප්‍රශ්නයක්ද? ඉතින් මහත්තයා මේ බස් එකේ ලවන්නේ මමනේ. අම්මට උඩු. බේත් දෙමු. හිතනතරම්. වෙද මහත්තයා. නටවන්න බෑ මම මේ එහෙන වැඩක ඉන්නේ. වදයක් වෙනසු යන්න. වෙද මාත්‍යා මගුලක් කතා කරනවා. මම මේ ආවේ මගේ නයා හොයාගෙන. මගුලක් කතා කරනවා නයි නටවන්න කොහෙද? නයා නැති වෙලා. අයියෝ මගුලක් කියනවා. මේ ඉන්නේ නයා වෙද මාත්‍යා කකුල් දෙක ගාව. පාරෙන් ඉවතට යයි තෝ මම